නූතන සිංහල කවිය විමසා බලන විට වැදගත් කාරණාවක් තමයි නිර්භීතව සොකී අත්දැකීම් ඉදිරිපත් කිරීමට කිවිඳියන් පෙළඹී සිටීම. ජීවිතය කියවීම කිවිඳියන් මේ කාව්‍ය නිර්මාණ ඔස්සේ සිදු කරන බව හොඳින් පෙනී යනවා. සම්මතය, සදාචාරය, සංස්කෘතික සීමාවන් ආදීන් තමන්ව වට කර නොගෙන නිර්ව්‍යාජ ලෙස අධ්‍යක්ීම් ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වෙච්ච මේ කිවිඳියන් නිසා නූතන කවිය වෙන දිශාවකට වෙන ඉහළකට එසවී තිබෙන බව සඳහන් කරන්නට කැමතියි. 2024 වසරේදී කියවන්නට ලැබෙන ශතවර්ෂ ගණනක නිහඬතාවක් මැයින් ප්‍රියංජලා සෙනවිරත්න කිවිඳිය තම පළවෙනි කාව්‍ය සංග්‍රහය පළ කරමින් මා මේ කියූ කාරණාව සපත කර තිබෙනවා. ඇගේ මේ කාව්‍ය සංග්‍රහයෙහි විවිධ ස්වරූපවල කවි පන්ති ගණනාවක් තියෙනවා. ආදරය ගැන, විවාහය ගැන, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව ගැන, දෘෂ්ටිවාද ගැන, ජීවිතයේ අප්‍රමාණ වූ වෙහෙස උපදින තැන් ගැන ඇය මනරම් කවිකම් නිමවන්නට සිය ප්‍රතිභාව මැනවින් විදහා දක්වා තිබෙන බව රසිකයෙකුට නිරීක්ෂණය කළ හැකියි. මම මුලින්ම තෝරා ගන්නවා මා වලාකුළු සුම්තුර කියන කවිය. මා වලාකුළු සුම්තුර කවියේ භාෂාව සහ කවියක සංක්ෂිප්ත ගුණය පිළිබඳ ඉතා හොඳ අවබෝධයකින් පරිස්සමෙන් ලියපු කවක් මේක. සමහර වෙලාවට දීර්ඝාඛ්‍යානයක් හැටියට ඕනනම් ආධුනිකයෙකුට දිගහරින්නටත් පුළුවන් අත්දැකීමක්. හැබැයි ඇය පරිස්සමින් ඉතාම සියුම් වර්ණ තෝරාගත් සිත්තරෙකුසේ මේ ජීවන සිත්තම නිමවනවා. මා වලාකුළු සුමිතුර කොහේ හෝ දේශනයක අවන්හලක මදු විතක් ළඟ සුරූපිනියක හා රති කෙලියක සොඳුරු කවි පෙළහරක පොතක පිටු අතරට මැදිව ඔහු හිඳිනු ඇත නිබඳවම. කැරලි ගැසුණු කෙහෙරැලි ළඟ වැඩුණු ඝන රැවුල් කොපුල් තල ළඟ හිතුවක්කා රැස් ළඟ මානේකව සැනසුණු ඔහුගේ පපුතුර ළඟ නවතින්න මාමිතුර. ඉතින් ඔහු නික්ම ගිය පසුව යලිත් කිසිදාක මගේ හද වෙන නොම වැයුණු බව ඔහුට කියන්න. හදවතේ කොහුල් නද සදා කාලයට නිහඬ වූ බව ඔහුට කියන්න. ඔහුගේ සුසුම් උණුසුමින් පොපියුණු ඉසියුම්ම ගැහැණු නිල යලි අවදි නොවන්නම දිගු නින්දකට වැටුණු බව ඔහුට කියන්න. නවතින්න. ඔහු සිනාපිරි මුවින් නම් කිසිත් නොකියාම යලි හැරෙන්න. මේ කවිය පිටු ගානක් විවරණය කරන්නට පුළුවන් කවියක්. අපි දන්නවා කාලිදාසත් මේඝදූතේ නමින් කාව්‍යයක් ලියනවා. මේඝය තමයි දූතයා බවට පත් වෙන්නේ. මෙතෙන්දී ප්‍රියංජලාත් සුමිතුරා හැටියට ආමන්ත්‍රණය කරන්නේ වලාකුළට. මා වලාකුළු සුමිතුර. ඇයට කියන්නට තියෙන දේ කියන්නට මේ භෞතික ලෝකේ ප්‍රාණියෙක් නෑ. ඒ නිසා ඇය වලාකුළක් තෝරා ගන්නවා. ඇය වලාකුළට ලෙන්ගතුයි. විශ්වාසයක් තියෙනවා. හරියටම ඇගේ උවමනාව ඉටුවන බව ඇය විශ්වාස කරනවා. ඒ අරුමැසි ගුණය නිසා කවිය අති ප්‍රබල තැනකට ගමන් කරලා තියෙනවා කියලා කියන්නට පුළුවන්. දැන් ඇයට අහිමි වෙච්ච පුද්ගලයෙක් ගැනයි කවිය ඇතුලෙන් ගොඩනගන්නේ.
ඒ පෙම්වතා වෙන්නට පුළුවන්. ඊටාම් සමීපව ඇසුරු කළ තැනැත්තෙකු වෙන්නට පුළුවන්. කොහේ හෝ දේශනයක අවන්හලක මදු විතක් ළඟ සුරූපිනියක හා රති කෙලියක සොඳුරු කවි පෙළහරක පොතක පිටු අතරට මැදිව ඔහු හිඳිනු ඇත නිබඳව. වලාකුළට කියනවා යන්න සොයාගෙන. ඔව් ඉන්නවා නම් ඉන්නේ මෙන්න මේ තැන්වල. අවන්හලක ඉන්නට පුළුවන්. කාගේ හෝ දේශනයකට හුම්කන් දෙමින් ඉන්නවා වෙන්නට පුළුවන්. මදු විතක් ළඟ ඉන්නවා වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් සුරූපිනියක් හා රති කෙලියක ඉන්නවා වෙන්නට පුළුවන්. දැන් ඒ වලාකුළු මිතුරාට මේ පුද්ගලයා ඉන්න තැන් සඳහන් කරන විලාසයෙන්ම අසම්මත චරිතයක් මේ තැනැත්තියට තියෙන බව මතුවෙනවා. කැරලි ගැසුණු කෙහෙරැලි ළඟ වැඩුණු ඝන රැවුල් කොපුල් තල ළඟ හිතුවක්කා රැස් ළඟ මානීකව සැනසුණු ඔහුගේ පපුතුර ළඟ නවතින මාමිතු. ආදරවන්තයද මේ ඒ ආදරය කළ පුරුෂයාද. දැන් හැම විටම කවක කවියෙක් හෝ කිරිඳෙක් මතු කරන්නෙම පෙම්වතෙක් හෝ පෙම්වතියක් නොවේ. කවිය ඇතුළෙන් ව්‍යංගයෙන් නිරූපණය කරන්නට පුළුවන් ආදරය විඳින ලද චරිතයක්. ආදරය පුදන ලද චරිතයක්. ආස්වාදය උරුම කළ චරිතයක්. දැන් මේ කතකයා මේ කවේ මේ තැනැත්තිය පැහැදිලිව මෙතෙන්දි කියනවා කොහු හා මා අතර ලැබෙන්දී ඇසුරක් තිබුණු බව මා අනේකව සැනසුණු ඔහුගේ පපුතුර ළඟ. බලාකුළු මිතුරාට කියනවා නවතින්න කියලා. ඊට පස්සේ බලාකුළු මිතුරාට කියනවා යම් දේවල් ටික. මොනවද? ඔහු නික්ම ගිය පසුව යලිත් කිසිදාක මගේ හද වෙන නොම වැයුණු බව ඔහුට කියන්නේ. හදවතේ කොවුල් නද සදාකාලයට නිහඬ වූ බව ඔහුට කියන්නේ. ඔහුගේ සුසුම් උණුසුමින් පොපියුණු ඉසියුම්ම ගැහැණු නිල යලි අවදි නොවන්නම දිගු නින්දකට වැටුණු බව ඔහුට කියන්නේ. තාම ප්‍රබල ලෙස ඇය තම ප්‍රියයාට අවධාරණයෙන් කිව යුතු කාරණා කීපයක් කියන. ඉන් ගම්‍ය වෙනවා ඇය ඔහු සමග ගත කළ ජීවනාස්වාදය ජීවන ලාලසාව අසම සම එකක් බව. ඔහු නැතිව වෙන කිසිවෙකුගෙන් ඒ ජීවන මිහිර අත්විඳින්නට බැරි වගේ තමයි ඇය අවධාරණය කරන්නේ. කවි අවසානය නොසිතුවිරු තැනක නතර කරනවා. වලාකුළු මිතුරාට මේවා කියාගෙන ඇවිල්ලා කියනවා නවතින්න. ඔබට ඔහු හමු වුණොත් මෙන්න මේ වගේ තැනක ඔහු සිනාපිරි මුවින්න ඔහු සතුටින් නින්නම් කොයි හරි තැනක කිසිත් නොකියාම යලි හැරෙන්න. මම කියපු කිසි දෙයක් කියන්නේ නැතුව ආපහු හැරෙන්න. ඔහු සතුටින් ඉන්නවා නම් ඒක ඇතුලේ තියෙනවා ප්‍රබල ව්‍යංග්‍යාර්ථයක්. ඒ ව්‍යංග්‍යාර්ථයෙන් මතු කරන්නේ මට ජීවිතය දුන් පිනෙන් ජීවන මිහිර දුන් පිනෙන් ඔබ නිවි සැනසී ඉන්නවා නම් මට එය ප්‍රමාණවත්. හැබැයි ඔබ අහිමි වූ තැන් පටන් මගේ ජීවිතය මම සම්පූර්ණයෙන්ම නිද්‍රාවට පත් කරලා ඉන්නේ. මේ කවිය ඇතුලේ විශාල ජීවන සිතුවමක් නිරූපණය කළ හැකි කියලා මම කිව්වේ ඒ නිසා. මේ ප්‍රියංජලාගේ කවිවල තව තියෙනවා ස්ත්‍රීවාදී ගුණය. හැබැයි ඒ ගුණය තිබුණට ඇය ප්‍රචාරකවාදී රාමුවක් ඇතුලේ අත්දැකීමක් ගොඩනගන්නේ නැහැ. පොඩි උත්ප්‍රාසයකින් පිරිච්ච කවක් තමයි මේ කව. ඔන්න ඔහේ ගියාදේ. ඔන්න ඔහේ ගියාදේ. අර ගැමි වහරේ තියෙන යෙදුමක් ගන්න ඔන්න ඔහේ ගියාදේ. මොනවා කරන්නද? යනවා නම් ගියදී. අන්න ඒ වගේ එකක්. මේ කවිය හරි ප්‍රබලව ලියලා තියෙන කවියක්.
ඇය නිර්භීත කිවිදියක් කියලා වැටහෙනවා රසිකයෙකුට. දැන් කලෙක සිට මගේ ස්ත්‍රී නිමිත්ත හා විසල් පියයුරු දිය වෙවි යයි. ඔන්න ඔහෙ ගියාදෙන්. ඒ නිමිති දිය කරන නිමිත්ත සොයන්නට වෙහෙසී අවසන අතර දැමුවෙමි සෙවීමද ඔන්න ඔහෙ ඕන නිමිත්තක්. කලෙක මා හිතුවක්කාරව මගේ සිරුර අරක්ගෙන උන් ඒ තුන් යහළු සුරතලියන් මා හිතින්ද නික්මෙන්න පටන්ගෙන ඔන්න ඔහෙ නික්මෙද්දෙන් ඔයා ඔය හොඳින් ඉන්නේ මා ගැන චරිත සහතික දෙන හිතෝතිනි එව බලව අවසිම කරන ගෑනු අංගයන්ගෙන් මා නිරුද්ධය ඔන්න ඔහෙ නිරුද්ධ වෙද්දෙන් දැන් ගැහණියකගේ ආත්මයෙන් නැගෙන වේදනාවක හඬ තමයි මේ කවියෙන් කිවිඳිය නගන්නේ. ඊටාම සංක්ෂිප්තව ප්‍රබලව ඇය කරුණ කුළු ගන්වන්නට සමත් වෙලා තියෙනවා. මේ ඇගේ කවිකම විෂද කරන කවියක්. මේ දැනුත් එය එහෙමමයි. මේ දැනුත් ඒ එහෙමමයි. මා උන්නේ හීනයක ඒ හීනේත් හිටියේ ඔබ සුරූපී පෙම්වතියක් එක්ක ඇගේ දෑතේ විලිලා පෙමින් මගේ සියෝ ළඟ දැවේ හීනයෙන් එසති සිව මේ දැනුත් ඒ මට දැනේ. කෙලවරක් නොපෙනෙන ඊර්ෂ්‍යාකාර කුහරයක මා උන්නේ නාසය ළඟට එරීගෙන මේ දැනුත් ඒ එහෙමමයි. මගේ ප්‍රේම වස්තුව අයිති කරගන්න ආ මායාකාරිය කවුද? මා හිතියේ ඇය එක්ක රොස් වෙමි. මේ දැනුත් ඒ රොස දැනි. ඒ ඔබ එක්ක නොවෙන එක පුදුමයි. කෙලවරක් නොපෙනෙන අන්ධකාරයක මා ගිලෙයි. ඊටාම ක්ෂුද්‍ර ජීවියෙකුව මා තුලටම රිංගයි. මේ කළු කුහරේ මා මියනවා නම් හොඳයි. දහස්වර එවර හීනෙන් මට දැනෙයි. මේ දැනුත් එය එහෙමමයි. මේ කවියේ තියෙනවා නූතන ස්ත්‍රිය විශේෂ ඊටාම ගැඹුරු විවරණයක්. මෙන්න මෙතන තමයි ඒක තියෙන්නේ. මගේ ප්‍රේම වස්තුව අයිති කරගන්නා මායාකාරිය කවුද? මා හිටියේ ඇය එක්ක රොස් වෙමි. මේ දැනුත් ඒ රොස දැනේ. යා තුල ඇති වෙන ඒ ආවේගය, තරහ, වෛරය ප්‍රබලව කියනවා. ඊට පස්සේ කියනවා ඒ ඔබ එක්ක නොවෙන එක පුදුමයි. මගේ මේ තරහ, මගේ මේ ඊර්ෂ්‍යාව ඔබ එක්ක නොවෙන එක පුදුමයි. ඒක ඇය එක්කයි තියෙන්නේ. ඇය ඔහුව බලාත්කාරයෙන් රැගෙන ගිය වගක්ද යථාර්ථය නැහැ. මෙතන තමයි මේ ස්ත්‍රිය පිළිබඳ සංකීර්ණ ජීවනාර්ථයක් මතු කරන්නට කිවිදිය වග බලාගෙන තියෙනවා. ප්‍රියංජලා නිර්භීතව කවි ලියන කිවිදියක්. ඊට නිදසුණක් ඒ අසම සම වස්තුව කියන කවිය. මේක සාම්ප්‍රදායික දෘෂ්ටි කෝණයකින් බැලුවොත් කෙනෙක් දෝෂ දර්ශනයට ලක් කරන්නට පුළුවන්. මේක නිර්ව්‍යාජ නිර්භීත නිර්මාණයක් කියලා කියන්න කැමතියි. ඒ අසම සම වස්තුව මගේ ස්ත්‍රී නිමිත්ත මටම හසුවන මොහොතක එක් වෙමි බැඳෙමි ඒ ඉසියුම් කුඩා සිව්මැලි ජීවියා සමග. මිනිස් සිරුරේ වටිනාම වස්තුව මොළයද හදවතද ලෙස යමෙකු කීවද මම හඬගා කියමි නැත. එයයි ඒ අසම සම වස්තුව. දෙපැරැන්ද යට ඇති එසේ මෙසේ නොවන ඒ අනගිතම දෙය පුද පූජෝපහාර අතර විරාජමාන විය යුතුය. කිමද? එ නොතිබෙන්න කිසිදු පුරුෂ ප්‍රාණියෙකු මා නොපතනා බැවි. මෙලොව යමෙකු හිනාවෙන් වචනයෙන් හෝ මට සත්කාර නොකරනා බැවින් මේ අති උතුම් ස්ත්‍රී නිමිත්ත ළඟ කොතරම් සොඳුරු මුහුණකද සිරුරකද පිරිපුන් දැනුමකද
ඇති නොවටිනා බව හඟිමි. ඉතින් එය තිබිය යුත්තේ දෙපා අතර හැකිලී නොව හිස මුදුනේ විරාජමානවය. මේක ඊටාම රැඩිකල් ප්‍රකාශයක් තමයි කිවිඳිය මේ කව ඇතුලෙන් මතු කරන්නේ. දැන් මේ බඳු කවි කියවනකොට වැටහෙනවා මේ කවි කෙතට අවතීර්ණ වෙච්ච කිවිඳියෝ කාන්තාවෝ එක්තරා ආකාරයකට මේ සම්ප්‍රදාය ඇතුලේ හිර නොවි සංස්කෘතික සීමාවන් වලින් Tamanගේ මනස වෙලා ගන්න නැතුව Tamanගේ ජීවිතය සමග අරගලයක නිමග්න වීම. හදවතටගෙන අතට නරඹමි කියන කවිය ඇගේ තව ප්‍රබල කවියක්. ඇත්තටම විකි මේ ඔයාමද? ඇදිලා ගිහින් රැවුලත් ඉදිලා තාමත් මගේ හිතේ ඇඳිලා ඔයා ඉන්නවා ඉස්සර හිටපු ජේත්තුවටම මැවිලා. බොහොම කල් ගිහින් ජීවිතේ අඩකටත් වැඩිය ගෙවිලා මමත් දැන් ඉන්නේ ජීවිතේ හති වැටිලා. ඒ කාලේ ඇති තරම් හීන තිබ්බා පිරිලා. ඇත්තටම අද වෙද්දී ඒවත් ගිහින් මැකිලා. ඔයා ළඟවත් තියනවද ඉතිරි වුණු හීන හැංගිලා. ඉඩ ලබන ඉසිඹුවක මගේ හදවත ගෙන අතට නරඹමි රස මුසුම මතක. ඇත්තටම විකි ඔයා එක්කම එතුණු බොහොමයක් හැඩ කෙරුණු පින්තූර තියනවා එහි කෙටුණු. නරඹා අවසන පපුවේ වම් හිඩැස යට සීරුවට තබා තද කර නම නොදන්නා ඉමට සුපුරුදු දිවිල්ලම දුවන්නට ඇත හැල්මේ මට. මේ කවිය කියවනකොට හැඟෙනවා Taman ආදරය කළ Tamanට අහිමි වෙච්ච පුද්ගලයෙක් ජීවිතේදී සැඳෑ සමයේ හමු වෙනවා. ඒ හමු වෙනකොට දෙදෙනාම ජීවිතයේ යම් කිසි ආකාරයකට අකර්මණ්‍ය අඩවියකට පාතබලයි ඉන්නේ. ඒ දෙදෙනාගේ මුණ ගැහිම තුල එක්තරා ආකාරයකට සිහින් හීනමය සතුටක් මෝදු වෙනවා. ඉඩ ලබන ඉසිඹුවක මගේ හදවත අතටගෙන නරඹමි රස මුසුම මතක. ඊගාවට කියනවා ඇත්තටම විකි ඔයා එක්කම එතුණු බොහොමයක් හැඩ කෙරුණු පින්තූර තියනවා එහි කෙටුණු. දැන් අහිමි වෙච්ච දේ මොනතරම් සුන්දරද ආස්වාද ජනකද. ඒක ස්මරණය කරන්නේ ජීවිතයේ සැඳෑ සමයේද ජීවිතයේ බලාපොරොත්තු අපේක්ෂා බිඳ වැටිලා හුදෙකලාව එකලාව ඉන්න මොහොතකද. දැන් ඒවා නරඹනවා මැර වෙන දෙයක් නෑ. නරඹා අවසන පපුවේ වම් හිඩැස යට සීරුවට තබා තද කර නම නොදන්නා අයමට සුපුරුදු දිවිල්ලම දුවන්නට ඇත හැල්මේ මත. නූතන කාන්තාවකගේ වියපත් කාන්තාවකගේ ජීවිතයේ ඛේදාන්තයත් මේ කවිය ඇතුලෙන් නිරූපණය කරනවා. ප්‍රියංජලා දීර්ඝ කවි වගේම කෙටි කවි ලියන්නට සිය දක්ෂතාව මේ කෘතිය ඇතුලෙන් පෙන්눔 කරනවා. ඒ බඳු නිදසුනක් දෙකක් ඉදිරිපත් කරන්නට කැමැතියි. ජීවිතයේ ඉතිරිව ඇත කියන කවිය ගැහණියකගේ මරණය යනු ආදරය අහිමි වීමයි. කොහේදෝ දැක ලියාගත් වචන දෙස හිස්ව බලමි. නැතය කියා කෑ ගා කියන අහිමි වූ පසුවද ආදරය ගැහණියකට ඉතිරිව ඇත ජීවිතේ. ඒ කවිය ආපහු කියවනකොට වෙන ජීවනාර්ථයක් ඒ කවිය ඇතුලෙන් උපදිනවා කියලා රසිකයෙකුට හැඟෙන්නට පුළුවන්. තව එක කවියක් ඇගේ මේ සංක්ෂිප්ත කවිවලට නිදසුනක් හැටියට ඉදිරිපත් කරන්නට කැමැතියි. විසි කරන්නට පසේ කහල රොඩු බොඩු අතරින් මතුවී පෙනෙයි වේයන් කෑ මගුල් පින්තූරේ. ඒකේ ඊටාම තියුණු උත්ප්‍රාසයක් තියෙනවා. මේ තව කෙටි කවක්
නිමවා තිබෙන. දිරූ වතැතිව හිඳ දූ හැඩ බලන කැටපතින් දකිමි පෙරමා බල බලා තුටු මගේ පරණ ඡායාව. ඒක පොඩි අනුවේදනීය ජීවනාර්ථයක් මතු කරන කවක්. දිරූ වතැතිව හිඳ දූ හැඩ බලන කැටපතින් දකිමි පෙරමා බල බලා තුටු මගේ පරණ ඡායාව. ප්‍රියංජලා සෙනෙවිරත්න තමන්ගේ පළවෙනි කාව්‍ය සංග්‍රහයෙන්ම තමන් ප්‍රතිභා සම්පන්න කිවිදියක් බව රසික සමාජයේ අභිමුව විෂද කරලා තියෙනවා. ඇය කවියක හැඩය අරුත ගැන සංවේදී කිවිදියක්. ඒ වගේම ඇගේ කාව්‍ය දෘෂ්ටිය නිර්ව්‍යාජව නිර්භීතව ස්ත්‍රීන්ගේ ආත්මයෙන් නැගෙන හඬවල් රසිකයන්ට අහන්නට සලස්වන ආකාරය ශතවර්ෂ ගණනක නිහඬතාවක් නම් මැයින් පළ කරන කාව්‍ය සංග්‍රහයෙන් සපත කර තිබෙනවා.